සිරුම දෙනාට සුබ දවසක්. Get Soul for LK අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ CapCut එකේ Pro features ලේසියෙන්ම access කරන්න පුළුවන් විදියක් ගැන. ඉතින් ඔයාලා මේ වෙනකොට මම දන්නවා ගොඩක් අය පරණ CapCut old version එකක් download කරගෙන ඒකෙන් අදාළ කාර්යය කරගෙන හැබැයි ටික දවසක් යනකොට මේක automatically අලුත් version එකට update වෙනවා. මෙන්න මේකත් නවත්ත ගන්න විදිය ගැන තමයි මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට කියලා දෙන්නේ. දැන් මම software එක install කරලා සති දෙක තුනකට වැඩි තාමත් update උන්නේ නැහැ. ඉතින් මේක automatically update වීම තමයි මේ තියෙන අවුල. හැබැයි ඒක මම විසඳන හැටි ඔයාලට දැන් කියලා දෙනවා. මුලින්ම මෙන්න මේ version එක ඔයාලා download කරගන්න ඕනේ. CapCut version එක 1.5.0. මුලින්ම අපි ඒක download කරන්නේ කොහොමද කියලා බලමු. CapCut old version download කියලා ගැහුවාම අපිට Google එකේ මේ විදිහට CapCut old version download කියලා type කරලා ගත්තාම මෙන්න මේ ආකාරයට වෙබ්සයිට් එකක් ඔයාලට හම්බ වෙනවා. මේ වෙබ්සයිට් එකට යන්න. මෙතනදී මෙන්න මේ විදිහට අපිට CapCut එකේ old versions බලා ගන්න පුළුවන්. එතනනොත් show more ගිහිල්ලා 1.5 මෙන්න මේ version එක ඔයාලා download කරගන්න ඕනේ. මේකට click එකක් දාලා පල්ලෙහා තියෙන download button එක මේක ක්ලික් කරාට පස්සේ automatically CapCut එක ඔයාලට download වෙවි. download වුණාට පස්සේ මෙන්න මේ જાතියේ මෙන්න මේ විදියට exe file එකක් බලා ගන්න පුළුවන්. මේක උඩ double click කරලා CapCut එක install කරන්න කලින් pro features තියෙන CapCut එකක් ඔයාලා install කරලා තියෙනවා නම් ඒක uninstall කරලා CapCut එක install කරගන්න. CapCut එකත් තියෙන software එකක් uninstall කරන්න කොහොමද කියලා තේරෙන්නේ නැත්නම් මම ඒකත් කියලා දෙන්නම්. control panel එකට ගිහිල්ලා uninstall program ගිහින් මෙන්න මෙතන තියෙනවා CapCut. අපිට බලා ගන්න පුළුවන් පහලට යද්දී මෙන්න මේ විදිහට CapCut එක උඩ double click කරලා මේ keys දීලා මේ විදිහට ඔයාලට පුළුවන් uninstall කරගන්න. මම මේ වෙලාවේ මේක uninstall කරන්නේ නැහැ. right. CapCut එක install වුණාට පස්සේ මෙන්න මේ විදිහට old version එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේ old version එකක් වුණාට ඇත්තටම මේකේ ඔක්කොම pro features තියෙනවා. දැන් නිකන් අපි new project එකකට ආවොත් එහෙම මෙතන මම නිකන් file එක මේකට add කරන්නම් video file එකක්. නිකන් photo එකක් දාමුකෝ. දැන් මේ මෙතන transition වලට ගියොත් මේ හැම එකක්ම free ඔයාලට access කරන්න පුළුවන්. හැබැයි දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන version එකේ මේ එකක්වත් කියන ගොඩක් මෙතන pro විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට මුදලක් ගෙවන්න වෙනවා CapCut එක use කරන්න. ඒ වගේම මේ animation මේවා ගොඩාක් ඒවා pro විදියට හැරිලා තිනවා දැන් අලුතෙන් තියෙන latest version එකේ. ඉතින් මේක විසඳ ගන්න තමයි මම අද ඔයාලට මේ වීඩියෝ එකේ කියලා දෙන්නේ. මම මුලින්ම CapCut එක මේ විදියට close කරගන්නවා. close කරගත්තට පස්සේ දැන් අපි CapCut එක computer එකට install කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඔයා දැන් old version එක මම මේ පෙන්නන version එක download කරලා install කරගෙන තියෙන්න ඕනේ. ඊට පස්සේ මුලින්ම කරන්න ඕනේ Windows Defender එකට යන්න ඕනේ. Windows Defender කියලා නිකන් Windows කියලා type කරනකොට මේක එනවා. මෙන්න මේ Windows Defender Firewall with Advanced Security කියන එක ගිහලා click කරන්න. එතකොට මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න හම්බ වෙනවා window එකක්. මෙතන තියෙනවා inbound rules කියලා එකක්. මෙන්න මෙතන හොඳට බලන්න inbound rules කියලා එකක් තියෙනවා. මේ වෙනකොට මම මෙතනින් CapCut එක block කරලා තියෙනවා. එතකොට update වෙන එක ඇත්ත වශයෙන්ම කිව්වොත් firewall එක හරහා block වීමක් වෙලා තියෙනවා. ඊට අමතරව තවත් වැඩ කිහිපයක් තියෙනවා අපිට කරන්න. ඉතින් මේක මේ විදිහට හදාගන්න තීරණ නැත්තම් මම ඒකත් පෙන්නන්න හදන විදිය මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මුලින්ම new rule කියන එක click කරන්න. ඒක click කරාට පස්සේ මෙහෙම අහනවා program port predefined custom කියලා. මෙතනින් අපි ගන්න ඕනේ program කියන එක. මේක අරගෙන next යන්න. මෙතනින් අපේ program එකේ path එක, ඒ කියන්නේ CapCut එකේ path එක ඔයාලා දැන් දෙන්න ඕනේ. ඉතින් ඒක හොයාගන්නේ කොහොමද? හරි සරලයි. මෙන්න මෙතන තියෙනවා CapCut එකේ shortcut එක. මේක උඩ right click කරන්න. එතනදී ඔයාලට පේනවා open file location කියලා එකක්. මේක ගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් ආවට පස්සේ මෙන්න මේක තමයි CapCut එකේ path එක වෙන්නේ. නායත් මම පෙන්නන්නම්. CapCut ගියා. මෙතනින් අපිට පුළුවන් open file location යන්න. එතනදී පුළුවන් මෙන්න මෙහෙම මේ හරියට click එකක් දාලා මෙන්න මේ path එක අපිට අරගන්න. දැන් මෙහෙම copy කරා. මේ path එකට මේක paste කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේක next එක ඔබන්න. ඊට පස්සේ allow the connection නෙවෙයි අපි දෙන්න ඕනේ block the connection. මොකද CapCut එකේ connection එක අපි නැති කරන්න යන්නේ. හැබැයි මතක තියාගන්න මෙහෙම connection එක නැති කරා කියලා transition animation
ඒ වගේම CapCut Store එකේ තියෙන දේවල් මුකුත් ඔයාලට access කරන්න බැරි වෙන්නේ නැහැ. ඒ ටික access කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් next button එක ඔබන්න. මේව මෙහෙමම තියලා CapCut එකට දැන් මේ block කරපු rule එකට නමක් දෙන්න ඕනේ. අපි මේකට නමක් දෙමු. CapCut new block 2 කියලා. දීලා මේක finish කරන්න. ඔයාලට පේනවා ඇති තවත් මගේ එකක් දැන් මේ වෙනකොට inbound rule එකක් තියෙනවා block කරපු එකක්. right. මෙතනින් වැඩ ඉවර වෙන්නේ නැහැ. තවත් වැඩ තියෙනවා අපිට කරන්න. දැන් ආපහු කලින් ගිය විදිහටම CapCut එකේ මෙන්න මෙතනින් file location එකට යන්න. file location එකට ගියාට පස්සේ මෙන්න මෙතන CapCut version එක පෙන්නනවා මේ වගේ folder එකකින්. මේක double click කරන්න. double click කරාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ පහලට යද්දි බලා ගන්න පුළුවන් වෙයි. ෆයිල් එකක් තියෙනවා update.exe කියලා. අන්නේ ෆයිල් එක රීනේම් කරගන්න ඔයාලා කැමති නමකට. දැන් මම මේ no sorry.exe කියලා තමයි මම ඒක රීනේම් කරේ. ඔයාලට කැමති නමකින් ඒ update කියන ෆයිල් එක රීනේම් කරගන්න. මෙතන no sorry කියලා එකක් ඔයාලට බලා ගන්න හම්බෙන්නේ නැහැ. මම ටිකක් ලොකු කරලා වෙනනම් මෙතන no sorry කියලා එකක් ඔයාලට බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඔයාලට හම්බෙන්නේ update.exe කියලා ෆයිල් එකක්. අන්නේ ෆයිල් එක delete කරන්න එපා. ඒ ෆයිල් එකේ නම රීනේම් කරන්න. කැමති විදියකට කැමති නමකින් රීනේම් කරන්න .exe ෆයිල් එකේ තියෙන විදියට. ඒ කියන්නේ උදාහරණයකට මේක රීනේම් ගියා. මෙතන නම ටයිප් කරා එච්චරයි. හරිද? ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මම මේක තිබ්බ විදිහට හදාගන්නම්. හරි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙතනින් එළියට එන බෑක් වෙන්න. බෑක් වෙලා ආපහු බෑක් වෙන්න. ආපහු බෑක් වෙන්න පෙන්නන්නේ නැත්නම් මෙන්න මෙතන ක්ලික් එකක් දාන්න තියෙන්නේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් user data කියලා එකක් තියෙනවා. මෙන්න මේ user data වලට ආවට පස්සේ download කියලා folder එකක් බලා ගන්න පුළුවන්. මේකට double click කරන්න. මෙන්න මෙතනක් තියෙනවා update.exe කියලා තවත් ෆයිල් එකක්. හැබැයි මේ ෆයිල් එක හැදිලා තියෙන්නේ CapCut එකෙන්මයි. මෙන්න මේ ගොඩක් වෙලාවට මේ ෆයිල් එකේ හින්දා තමයි මේ CapCut එක automatically update වීම සිද්ධ වෙන්නේ. හැබැයි මේ ෆයිල් එක delete කරන්න එපා. delete කරොත් එහෙම සමහරක් වෙලාවට CapCut එකේ ප්‍රශ්නයක් ඇතිලා bug එක මොකක් හරි crash වීමක් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට පුළුවන් update.exe එකක් නිකන් අපිට අපි කම්පියුටර් එකෙන්ම හදාගන්න. නිකම්ම අපිට පුළුවන් update.exe ෆයිල් එකක් නිකන් create කරන්න. කොහොමද ඒක කරන්නේ? මුලින්ම right click කරා new ගියා text document එකක් ගන්න. මෙතන ඔයාලට extension එක change කිරීමේ හැකියාවක් එන්නේ නැත්නම් මම ආයෙ මේක delete කරන්නම්. මෙන්න මේ view එකට ගිහිල්ලා file name and extension කියන එකේ tick එක නැත්නම් ඒක දාගන්න නැත්නම් ඔයාලට extension එක පෙන්වන්නේ නැහැ. දැන් මේ හොඳට බලන්න දැන් මම මෙතන file name and extension අයින් කරාට පස්සේ update විතරයි .exe එක වැටෙන්නේ නැහැ. ඒක ගන්න නම් file name extension එක on කරන්න ඕනේ. දැන් මම exe ෆයිල් එකක් හදා ගන්නවා. text document ගිහිල්ලා මේක මම rename කරනවා update කියලා. ඊට පස්සේ මෙතන .exe ඔන්නෝම හදා ගන්න. මේව හදපු ගම හදලා enter එකක් ගහපු ගමන් මෙන්න මේ විදිහට අපෙන් අහනවා තිබිච්ච එක වෙනස් කරන්නද කියලා මේක yes දෙන්න. ඊට පස්සේ දැන් replace කරන්න අහනවා ඒකටත් yes දෙන්න. දැන් ඔයාලට පේනවා update2.exe කියලා එකක් හැදලා තියෙනවා. දැන් මෙතන කලින් තිබිච්ච update.exe එක ඔයාලට පුළුවන් delete කරන්න. මෙන්න මේ විදිහට. delete කරාට පස්සේ දැන් මෙතන තියෙන්නේ අපි හදපු update.exe ෆයිල් එකක්. ඉතින් මේක CapCut එකෙන් හදපු ෆයිල් එකක් නොවන හින්දා update වීම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි CapCut එක update වෙන එක අපි නතර කරගන්නේ. ඉතින් ඔයාලට මේ අන්තිමට කරපු එක තේරුම් නැත්නම් මම නැවත පැහැදිලි කරන්නම්. මෙතන තියෙනවා මේ තියෙන එකත් අයින් කරා දැන්. හරි. මෙතන තියෙනවා update.exe ෆයිල් එකක්. අපි තියෙන එකම ගමුකෝ. ඔයාලා CapCut එක download folder එක ඇතුළට ගියොත් එහෙම update.exe කියලා ෆයිල් එකක් තියෙනවා. මේ ෆයිල් එක delete කරත් කමක් නැහැ. තියෙන එක delete කරත් කමක් නැහැ. හැබැයි ඔයාලට සිද්ධ වෙනවා අලුතෙන් මේ විදිහට text document ගිහිල්ලා update.exe කියලා create කරගන්න. create කරලා මේක yes දෙන්න. ඊට පස්සේ මෙහෙම ෆයිල් එකක් අපි හදාගෙන තියාගන්න ඕනේ. මම දන්නෙත් නැහැ මොකටද කියලා. මම කරපු දේවල් ඒ කියන්නේ මම ටිකක් මේක ගැන හෙව්වා. දැන් මට මේක අප්ඩේට් කරගන්නත් අප්ඩේට් වෙන එක හැමතිස්සෙම වදයක් වෙන නිසා මම මේ ගැන හොයලා බලලා තමයි මේ වැඩේ මම ඉගෙන ගත්තේ.
මම මේකත් වෙනස් කරලා බැලුවා. ඊට පස්සේ තමයි අප්ඩේට් වෙන එක ඇත්තටම නතර වුනේ. කොහොම හරි ඔයාලා කරලා බලන්න මේක ටිකක් ඔය IT ගැන ගොඩාක් දන්න කට්ටිය සමහර කරලා මම මේ කරන වැඩේ වැරදි කියලා කියාවි. නමුත් අප්ඩේට් වෙන එක නතර වෙන නිසා මේ වැඩේ මට හිතෙනවා 100%ක් හරි කියලා. රයිට්. එහෙනම් මෙච්චර තමයි අප්ඩේට් වෙන එක නතර කරගන්න තියෙන එකම ක්‍රමය. CapCut එක මෙහෙම නෙවෙයි කොච්චර කාලයක් යූස් කරත් අප්ඩේට් වෙන්නේ නැහැ. මම ඔය කිව්ව ක්‍රමයට ඔයාලා හදාගත්තොත්. පේනවනේ version 1.5.0 තියෙන්නේ. මෙන්න මෙතනින් එනවා check for updates කියලා. මේව දෙන්න එපා නිකන්වත්. මෙතන ටික් එක දාලා තියෙනවා ඒකත් අයින් කරගන්න. හරි. ඉතින් මේව තමයි CapCut එකේ Pro version එකට අමතරව කලින් තිබිච්ච විදිහට පාවිච්චි කරන්න ඕන නම් සල්ලි ගෙවන්න ඔයාලට අපහසු නම් CapCut එක යූස් කරන්නේ මම මේ කිව්ව විදිහට. එහෙනම් මේ දෙන් ඔයාලා මොකක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.